මේ නෙළුම්දෙනිය බටපතල්ල ඉහළගම මාර්ගයේ මැද කොටස සිට ඉතුරු ඉදිරියට ආසීදෙනිය දක්වා යන ඉතිරි කොටස තමයි මේ මෙතනින්ද යන්නේ. ඉතින් මේ ව්‍යාපෘතිය එදා ගෝඨාභය රාජපක්ෂෙන් ගෙනාපු ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් හිටපු ජනාධිපතිතුමා. ඉතින් ඒ වගේම මේ ව්‍යාපෘතිය දෙකට කැඩුවා. කඩලා හිටන් මේ විදිහට තමයි අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර ගියා. ඒ විදිහටම තමයි අද එන ව්‍යාපෘතිත් ඒ විදිහමයි මේ තියෙන්නේ. ඒ තත්ත්වය තමයි මෙතනින් එහාට මේ ඉතින් මේ මගේ කඳු ගැට්ටක් තියෙනවා. පේන ඇති පැහැදිලිවම මේ කඳු ගැට්ට තමයි මෙහාට තියෙන්නේ. මේ ටික මහිපාල හේරත් ඇමතිතුමා මේ පාරේ මේඩිංග ඇත්තරම කපලා යා කරලා දුන්නා එදා පළාත් සභාවෙන්. එතුමාට ඒ අතින් ස්තුතිවන්ත කරනවා. ඉතින් ඒත් එතුමා මෙතෙන්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටපු වෙලාවේ මේ ව්‍යාපෘතිය ගෙනකොට කනක හේරත් මන්ත්‍රීතුමා හිටියා. මේ ව්‍යාපෘතිය දැම්මේ නැහැ. ඒක ආවට පස්සේ සියඹලා පිටිය ඇමතිතුමාලා මේ කට්ටිය ඔක්කොම එක්ක හවිලා ඒ මං ගෙනාපු දැවැන්ත ව්‍යාපෘතිය කිලෝමීටර් ලක්ෂේ දෙකට කඩලා ඒක තව දිහාකට දාලා තියෙනවා. ඒකෙත් වැඩ ඉවර නැහැ. ඒකෙත් කෙරුවේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඉතුරු කොටස තමයි පෙන්වන්නේ. ඒ දාපු කොටස ඔය ඉහළගම සිට බෝමළුවේ සිට ආසීදෙන් දක්වා ඒ කොටස වෙන දිහාකට දැම්මා. දැන් මේ කොටස තමයි තියෙන්නේ. මේ ටික හොරා කෑවේ නැත්නම් මේ මුදල් ටික වෙන කොහටවත් දැම්මේ නැත්නම් අද මේ මිනිස්සුන්ට මේ ආසීදෙනියේ ඉහළගම මේ මාර්ගයේ ළඟම බස් එකක් වැඩ කරන්න තිබ්බා. මේ නෙළුම්දෙනිය බටපතල්ල ඉහළගම ආසීදෙනිය බලපත්තාව කෑගල්ල දක්වා ළඟම බස් රථයක්. ඉතින් මේ පාරට තියෙනවා ඉස්කෝල දෙකක් තියෙනවා, පන්සල් පහක් තියෙනවා, යොවුන් සේනාංකයක් තියෙනවා. ඉතින් මේක දැන් මේ අවුරුදු 30ක් මේ මාර්ගය මේ විදිහට වෙනවා. මම හැම වෙලේකම ජනාධිපති ලේකම්වරයාට ගිහිල්ලා ජනාධිපති ලේකම්තුමාලා එක්ක කතා කරලා එතුමාලගෙන් මේක කියලා මේ දැවැන්ත මේ පාර අපිට සකස් කරලා දෙන්න කියලා අපි කියනවා. මොකද මේ එන්නේ මෙන්න මෙතනින් එහාට මේ යන තැන මේ තමා වරකාබල ප්‍රාදේශ සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තියෙන මේ මායිම. ඒ කියන්නේ වරකාබල ප්‍රාදේශ සභාවටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් තියෙන ඉහළගම සිට දැදිගම ආසනයේ තියෙන මායිම මෙන්න මෙතන. ඕම් බලා ගන්න දැදිගමට තියෙන මායිම. ඒ මෙතන. ඉතින් මේ තමා ආසීදෙනිය වෙල්යාය ඔය තියෙන්නේ. මේ ආසීදෙනිය මායිම මෙතන තමයි. මෙතනින් ඉවරයි. මෙතනින් මේ මායිම ඉවරයි. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ ආසීදෙනිය බලපත්තාවට යනකම් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් කිලෝමීටර් එකමාරක් කරලා තියෙනවා. උඩ ආසීදෙනිය කොටස මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ ගලිගමුව ප්‍රාදේශ සභාවේ සභාපති, ගලිගමුව ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, එතකොට මේ ප්‍රාදේශ ලේකම්තුමා මේක බලා ගන්න ඕන. මේවට අන්තිමට කියයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෙලෙව්වා මුන් වැඩක් කරුවේ නැහැ, මුන් කෑවේ නැහැ. අන්තිමට දැන් අනුර කුමාර සානායකටත් වෙන්නේ මෙන්න මේ ඉරණමමයි. මේකමයි වෙන්නේ. ඉතින් මේ മന്ത്രിවරු දන්නවා මේ පාර දන්න සම්පූර්ණ මිනිස්සු ඉල්ලුවා. රැස්වීම් තියෙනකොට ඉල්ලුවා. ගෙවල් වල රැස්වීම් තියෙනකොට ඉල්ලුවා. මේ පෙන්වන්නේ ඒ පාර තමයි. ඔන්න ආසීදෙනිය කොටස. ඉතින් ඔබට මේක පෙන්වන්නේ මේ පාර හැදෙන්නෙම නැහැ. මේ ගන්ධක මේ විදිහටම වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේක හොඳට තිබ්බ පාරක්. දැන් අද මුදලක් දාන්න වෙලා තියෙනවා, විශාල මුදලක් දාන්න වෙලා තියෙනවා. මොකද මේකේ කවුරුත් දැන් ඒ ගන්ධක ඈත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේක දාන්න ගත්තේ. මේක කවුරු හරි ඉල්ලනවා ඇයි ඔබ නඩු දානවා කියන්නේ. මේ තමයි රටේ දැවැන්ත
සන්නද්ධ හොඳම ඇමතිවරු ටිකට යහපාලන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ, ගෝඨාභය මහත්තයාගේ, එතකොට අපේ මේ නඩුවේ දාන්න ඕන මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ හිටපු ප්‍රබලම ඇමතිවරුන්ට, ප්‍රබලම ලේකම්තුමාලාට, එතකොට සභාපතිවරුන්ට, ඒ වගේම සියලුම දෙනාට මේ නඩුව මම දානවා. මේ රටේ ජනතාවගේ ඇස් වහලා ඡන්දය අරගෙන ඒ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැති නිසා මම මේක අනිවාර්යෙන් මේ නඩුව දානවා. මෙන්න මේ පේන්නේ ආසිදෙනිය උඩ ආසිදෙනියේ කෙරවල තමයි පේන්නේ. ඕන් ඔතෙන් ළඟ ওই පාර තියෙනවා. එතනින් එහාට පාර කාපට් කරලා තියෙනවා දැයට කිල්ලේ. ඉතින් ඔබට මේ පෙන්නන වෙල්යාය තමයි තියෙන්නේ. වෙල්යායෙන්ට අයින දිගේ මෙහිම පාර තියෙන්නේ. ඕම තියෙන්නේ. ඕන්. එතකොට කෙරවලේ පේන්නේ එතන තමයි තියෙන්නේ අන්තිම කොටසේ දැයට කිල්ලෙන් එන ආපු පාර. ඒකත් මම ඉල්ලුවේ. දාන්න බෑ කියපු වෙලාවේ. ඉතින් ඔබට මේකට සාධාරණ ඉෂ්ට කරයි කියලා මම හිතනවා. සෑම මිනිස්සෙක්ම මේ ෂෙයා කරන්න ඔක්කොටම අනුරටත් වල කපන ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්නවා නම් අනුරටත් ඒ විදියටම කපනවා නම් ඒ ජනාධිපතියක් ගෙදර යනවා නම් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනවා මම මේ වෙනුවෙන් හඬ නගලා මම මේ සාධාරණේ මුළු රටෙන් මිල්ලනවා. අපි නිවැරදිවමු. අපි මේ සාධාරණ ඉල්ලමු. මේ රටටම ජය වේවා, ජනතාවට ජය වේවා කියලා මම මෙතනින් නවතිනවා.